Balungala. The viewpoint. The viewpoint. Balungala. අද බැලුම්කලින් කතා කරමින් සිටින්නේ ශ්‍රී මහා භද්‍රකාලී අම්මාන් මහ දේවාලයේ ගාල්තැන්නේ මහනුවර ජයම්පති ආරච්චිලාගේ ගාමිණී ආනන්ද දේවගතිවරයාගේ හපංකම් සම්බන්ධයෙන් තමයි අපි කතා කරමින් ඉන්නේ. මහනුවරින් කතා කරන නම සජීවීව කියන්න අකමැති හිතවතියක් රේණුකා චාන්දනි මහත්මිය අයිබෝන් ඔබතුමියට. අයිබෝන් මමත් ඔය කියන දේවල්ට ගියා අපේ හිතවත් කට්ටියක් එක්ක. ඒගොල්ලෝ අම්පාරේ ඉඳලා ආවේ දවස් දෙකක් තුනක්ම රස්තියා දුන්නා. නමුත් වැඩේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ කිව්වා ඔයගොල්ලෝ නවතින්න කියලා. ආරක්ෂාව සඳහා ඩෙන්ටි එකතු කරනවා. මොකද ජනාධිපතිතුමා, පොලිස්පතිතුමා, නඩුකාරවුන් රාජ්‍යයේ නැති යමතුරු එන ස්ථානයක් මෙතන. ඒක නිසා ආරක්ෂාව නිසා ඔයගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් එකතු කරනවා කියලා ඒගොල්ලෝ ඩෙන්ටි කාඩ් එක එකතු කරගත්තා. මේ එහෙම කරලා පහවදා උදේ පොලිමට තියන්න ගියාමත් පළවෙනි නම්බරේ දෙන්න එතන හිටියේ පොලිස් නිලධාරියෙක් මේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ ඩෙන්ටි මාරු කරලා ටක් ගාලා ඉස්සරහට දාලා මේගොල්ලෝ ඊයේ උදේ ඉඳන් ඇවිල්ලා ඉන්නේ කියලා රුපියල් 1000ක් පගාව අරගෙන අපිව ඉස්සරහට දැම්මා. ඒ වගේම දැන් එතන දැන් සෙනඟ 500ක් විතර ඉන්නවා. ඒකට ආධාර පොලිමක තව පොලිමක් තියෙනවා. ආධාර පොලිම යන්නේ රුපියල් 500 1000 2000 ගත්ත අය තමයි ආධාර පොලිම යන්නේ. අනික් මිනිස්සු රුපියල් 100 තියලා යනවා. එතකොට ඉක්මනට කියන ඕගොල්ලෝ පූජා වට්ටියට තියන්න සල්ලි තියන්න පූජා වට්ටියට සල්ලි තියන්න කියලා. ඉතින් හැමෝම රුපියල් 100 තියෙනවා. ඕම දැන් අර 500ක් හිටියත් ඔක්කොම 100 500ක් තියෙනවා. අන්තිමට සාත්‍ර කියවෙන එක්කෙනාටයි දෙන්නටයි ඊට පස්සේ හවස් 7ත් ඒ වගේ සාත්‍ර කියන්නේ ඇවිල්ලා කට්ටිය නෝන් දවල් 12න් පස්සේ ඒගොල්ලන්ට කියන පූජා වට්ටියට සල්ලි තියන්න කියලා. ඒගොල්ලෝ 100 තියෙනවා. ඒගොල්ලන් 100 තිබ්බත් කියන්නේ දෙන්නටයි තුන් දෙනාටයි අර සල්ලි ආපහු දෙන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් අපිත් කොහොම දැන් රාත්‍රහන්න ගියාම දැන් මගෙත් දැන් වැඩක් කරගන්න ගියේ මගේ ඉඩමක් සම්බන්ධයෙන් මට කරලා දෙන්නම්කෝ පවුම් 4ක් ඉල්ලුවා. මං කොහොමනේ මේ දේවගත්තුමනි මගේ මේ ළමන්ගේ අධ්‍යාපනය වැඩ කටයුතු කරගන්නයි මම මේ වැඩේ කරන්න ආවේ. මහා ලොකු ඉඩමක් නෙවෙයි මේ පොඩි පර්චේස් එකක් පවුම් 4ක් වැඩි කියලා. ඉතින් ඒගොල්ලෝ කියන වෙන වෙන තැන් වලින් ගන්න එපා. ඒගොල්ලෝ එක ආයතනයක් කියලා කිව්වා එතනින් විතරක් ගන්න. නැත්නම් දේවමෑණියෝ කෝප වෙනවා. බාල බඩු දුන්නාම හොඳ නෑ දේවගත්තුමා කෝප වෙනවා. දෙයියෝ කෝප වෙනවා. ඕගලන්ටමයි කරදර ඇති වෙන්නේ කියලා. හොඳයි. ඔය කතාව තමයි ඇත්තටම සාරාංශය. කොහොම නමුත් මේ ඔය රත්තරන් විද්‍යාවනේ ඊට අමතරව මේ අර කියන ස්ත්‍රීන් සම්බන්ධයෙන් තියෙන චෝදනා සම්බන්ධයෙන් මේ දේවමෑණියෝන්ගේම සහෝදරයා සහ මේ දේවමෑණිවරයා කියනවා මේ කාරණාවට ප්‍රතිඋත්තර දෙනවා. ඒ වගේම තමයි අර පුවත්පත් දැන්වීම තිබුණු කාරණාවකුත් මෙතෙන්දී අපිට මතු කරන්න ඕනේ. ඇත්තටම මේ කතාව හොඳ හැටි අහගෙන ඉන්නවා නම් අපිට තීරණය කරන්න පුළුවන් දේවගතිවරයා ඇත්තටම මේ වැඩ කරපු එක නේද නැද්ද කියන එකත් හොඳට අහගෙන ඉන්න. ඔව්. දෙමළ කාන්තාවක් කියලා තමයි ආරංචි තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තමයි ඒ ළමයා ඉගෙන ගන්නවා කියන්නේ. නමුත් ඒ ළමයට අතවරයක් වුණා කියනකොට එදින මොරහොරන මැස්. එතකොට මම හිටියේ ඉදිරි හෝල් එකේ ඔය මොනක්කලා කඩේ කියන හෝල් එකේ අපි ඉඳගෙන හිටියේ. කසකුරුසාවක් ඇහුණා. නමුත් ওই දේවල් හැමදාම ගොහරිනේ. ඊට පස්සේ ටික වෙලාවකට ගියාට පස්සේ කොහොම හරි මේ ළමයා ඉදිරිපත් කරලා තියෙන්නේ පේරාදෙනියේ රෝහලට. නමුත් මගේ මස්සෙනා කෙනෙකුත් ඉඳලා දින වෙලාවෙට රෝහලේ ඔප්රේෂන්ාංශය තමයි වැඩ කරන්නේ මගේ දරයි. ඒ මාත්‍ය සතියක් යන්න හම්බ වෙන මුළු ලංකාව පුරාම ගාල්ල මාතර දෙන්තර එතකොට අනුරාධපුරේ මහනුවර මේ ගාල්තැන්නේ අපේ ගෙට යටින් පාලනේ. අමතනම ගහලා තිබ්බා මහත්තයෝ ගෑල්ලමේ ඇවිල්ලා දෙමළ. එයා දූෂණය කරා කියලා. නමුත් එයාගේ මොකද්ද තිබිලා තියෙන්නේ දූෂණය කරන්න එයාට එකම අවස්ථාව යෙදිලා තියෙන්නේ. ඒ ළමගේ ඇඟ දෙන්න රැක්ස් එකක් ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් අපි මෙතන පිරිමියෙක් වුණත් අපිට කියනවා මේ ඇඳුම් ගලවපන් කියලා. අපිට පුළුවන් ද කුස්පය. අපිට පුළුවන් ද ඇඳුම් ගලවන්න පිරිමියෙක් ඉදිරියට වුණා. සාමාන්‍ය මනුස්සයෙක් ජෝක් එකක් කරනකොට සාමාන්‍ය යම් මොකක් අදකින් මනුස්සයෙක් හැසිරෙන්න පුළුවන්. නමුත් මේ විදිහේ කරපන් කිව්ව කවුරුත් කරන්නේ නැහැ. නමුත් අර ළමයට කරන්න කිව්වොත් ඒ විදිහේ බෑ කිව්වා. ඔබතුමාට මේ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා තියෙනවා කියලා කියන ඔබතුමා ඒක පිළිගන්නවද? මහත්තයා මට මේ රතරන් ඇඟේ කිලෝ 6-7ක් දාන ගාන්තාව දූෂණය කරන මට එච්චර හේනියක් නැහැ. ඔය ජරා මාධ්‍යවේදීත් තමයි කරලා තියෙන්නේ. ඒ මිනිහා මේ ගමේ දේවාලකාරයෙකුට එකතු වෙලා කිලෝ 6ක් 7ක් කරේ රත්තරන් නනෝ 12000ක් තලේ ගෑණියෙකුට ඔක කරන්නේ කොහමද? බල්ලෙක්වත් කරයිද 12000 දෙනකට? 30ක්වත් කරයිද? තේරෙනවද මට ඕන තරම් සල්ලි දෙනවා යනවා පිටරට. ඔය දුට්ටු දෙකේ පහත් එක්කනට කරන්න මම ඔය කෙනෙක් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මට. බුදුහාමුදුරන්ට මඩ ගැහුණා අපිට නොකහිද? ඔය
විශ්වවිද්‍යාලයේ පෙරාදීනේ ඔය ඉස්සර දේවාලේ මහත්තයා වැඩ කළා මේ දේවාලේ ගුණය කියලා මිනිස්සෙක් තනිපත්ත හොරේ ගුණරත්න කියලා. ඌ තමයි ඉස්සලා දේවාලේ වැඩ කළේ මිනිස්සයා. ඔය මේ කුරුණාගලපත්තේ විවාහ වෙලා හිටියේ. ඒකලා දේවාලයට එන කාන්තාව මිනිහා යාළු කරගත්තා. ගුණරත්න කෙනෙක් කළා. ඒකලා ඒ වත්තේකමින් ආවා ගණිකා මිනිස්සෙක් කොහොමද මේ මිනිස්සර මාට් වෙලා මේ මිනිහා දේවාලේ අර කාන්තාවත් අරන් පැනලම ගියා. ඊට පස්සේ දේවාලෙන් එළවලා දැම්මා එකක් නෙමෙයි මිනිහා කරලා දෙන්නේ. හරියට මිනිස්සුන්නේ සල්ලි අරගෙන වංචා කරගෙන. ඊට පස්සේ ඒ මිනිහා පැන්නුවාට පස්සේ තමයි මේ මිනිහා ඔය කට කතාවක් කරනකොට දමලා ඔය කවුරු හරි මාධ්‍යවේදෙක් කල්ලාන ඔය කියන ඔය කවුරු හරි මොඩමල්සෙක් කල්ලාන ඔය කතාව දාලා දෙන්නේ. හොඳයි මේ පිළිබඳව ඔහු මේ වත්පත්වල පළ කළ දැන්වීම තියෙන්නේ කටකතා වලට රැවටෙන්න එපා සුපුරුදු පරිදි දේව කටයුතු සෑම දිනකම සිදුවේ. වතාවත් කරන අවස්ථාවලදී දේවගැතුමන් පැළඳ සිටින දඹරණින් කළ දේව ආභරණවල මුළු බර කිලෝග්‍රෑම් 6කටත් වඩා වැඩිය. එසේ තිබියදී කාන්තාවන් දූෂණය කරනවායි කියන්නේ කොහොමද? එම චෝදනා හාස්‍යජනකය. එසේ කරනවා නම් එතුමා යෝධයෙක් විය යුතුය. ඉතින් මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රත්තරන් ආවරණ පැලඳගෙන කරන්න බැහැ කියන එක. ඒක රත්තරන් ආවරණ නැති වෙලාවට කරනවා කියන එක එකෙන් ගම් වෙනෝනේ. ඒ කියන්නේ මේ හරිම මට කියන්නේ මේ පුවත්පත් දැනීම කොයිතරම් හාස්‍යජනකද කියලා. මේ මොකද මේ කියපු විදිය දැන් කෙනෙක් වුණා මම එහෙම කරලා නැහැ කියලා හරි කමන්නේ නැහැ. කියලා දෙන්නේ නැහැ. මම එහෙම කරන්නේ කොහොමද රත්තරන් පැලඳගෙන. එතකොට දැන් දේවගතිවරයා උදේ ඉඳලා උදේ රෑ නිදා ගන්නකොටත් ඔය පැලඳගෙන ඉන්නවයි කියන එක තමයි ගම්බි කරන හදන්නේ. අපි දන්නව එහෙම නැහැ කියලා. දැන් අනිත් එක තමයි දේවගතිවරයා ඔක්කොම කුණු ටික වහගන්න තියෙන හොඳම දිලිසෙන ටික තමයි රත්තරන්. මේ හැමදේම වහගන්න හදන්නේ රත්තරන් පැලඳගෙන තමයි. හැබැයි මේවා වහන්න බෑ. තමන්ගේ අම්මලා තාත්තලා කරන දේවල්, තමන්ගේ පවුල් වල කට්ටියට කරන දේවල් මේ රත්තරන් වලින් වහන්න බෑ. තමන් අසත්‍යයක් කරනවා නම් කවුරු අසත්‍යයක් කරනවා නම් ඒක බැලුම්ගල ප්‍රචාරය කරන එක කිසිම කෙනෙකුට රත්තරන් වලින්වත් මුදල් වලින්වත් වහන්න බෑ. මේ අම්මා එක්තරා අවස්ථාවකදී මුහුණ දුන්න දෙයක් තමයි මේ පුතාගේ සල්ලි බලය නිසා අම්මා විඳ දුක් ගැහැට අපිට මෙන්න මෙහෙම තමයි අම්මා කිව්වේ. මේ දේවාලේ කට්ටිය වැඩකාරයෝ අපේ පුතේගේ වැඩකාරයෝ ගොඩාක් මට හැම වෙලාවෙම බනිනවා ගහන්න එනවා. ඉතින් මම මොකද කරන්නේ බැරි තැන මම ගියා පොලිසියට ගියාට පස්සේ එයායින් කිව්වා එහෙනම් අපි ඒ කට්ටියත් මේ පොලිසියට එන්න කියන්න අම්මත් එදාට එන්න කියලා මටත් යන්න කිව්වා ඒගොල්ලන්ටත් යන්න කිව්වා. එතෙන්දී ඔය වගේ මම ගියා මම මේ පුතාලා එහෙම කවුරුයි ගියේ නෑ මං විතරයි ගියේ. ඒ ගමන අපේ පුතාගේ නෑ ඒ ගමන ඒගොල්ලමුයි පුතාගේ වැඩකාරයෝ මමයි තමයි ගියේ. එතෙන්දී ලොකු මහත්තයා එයාගේ නම රොසාම් ප්‍රනාන්දු මේ පොලිස් ස්ථානපති කෙනෙක්. එතෙන්දී එයාගේ ඔෆිස් එකේ මේ වගේ ඉඳගෙන හිටියා. අපි ගිහින් ඔක්කොමලා ඒ එළියට හිටියා. එතෙන්දී කිව්වා මොකද අම්මා උනේ ඊයේ කිව්වා මං කිව්වා මහත්තයා මේ ගොල්ල මට ගහන්න ආවා. මට ඊයේ විතරක් නෙමෙයි හැමදාම මං වෙලට යන්නෙත් එතෙන් කඩේට යන්නෙත් එතෙන් මට හරි අපහසුයින් මෙතන යෑමනේ කිව්වා. එතෙන්දී මොකද කරන්නේ එහෙමද කිව්වා මං කිව්වා ඔව් සෑර් කිව්වා. එතෙන්දී මෙන්න මෙහෙම මම මේ දේව ස්ථානෙක ඉඳලා මහත්තයා බොරුවක් කියන්නේ නෑ මම මෙන්න මෙහෙම සාක්කුවට අත දාලා මේ ඒක පිස්සෝලයක් ඒ කියන්නේ මෙන්න මේ කඳුලෙන් කියලා මෙන්න ඊට කියලා මම එතෙන්දී කෑ ගැස්සුණා. එතෙන්දී මහත්තයා එතන හිටියා ලොකු හොඳ කරුණාවන්ත පින්වත් ආහමි කෙනෙක්. එතෙන්දී මෙන්න මෙහෙම මම මෙහාට දාලා ලොකු මහත්තයා ගාව මෙන්න මෙහෙම කරගත්තා. එතෙන්දී මම ඒ තාලාමි කිව්වා අම්මා යන්න දැන් අපි එව්වා ඔක්කොම බලා ගන්න. ඔය යන්න කිව්වා. මම බය වුණා මට මොකද්ද මේක? මම පැත්තට කවුරුත් නෑ. එතෙන්දී මම පාරට වෙලා බස් එකේ යනකල් ඉඳලා මං ආවා මහත්තයා. හැබැයි ඔය අම්මා තමන්ගේ අනිත් දරුවෝ තුන්දෙනාත් එක්ක මේ විදියට තමයි මේ පුද්ගලයාව ඇටිදැඩි කරේ. අහන්න එහෙම කරයින් පස්සේ පුතේකට මෙහෙම කරන්න පුළුවන්ද කියන එක. මං හුඟා දුක් ඔය 4 දෙනා හදාගන්න. එතෙන්දී පස්සේ මම මොකද කරන්නේ? වත්තේ බේකරියෙන් පාන් ගාතලා කෙනකොටගෙන මේ 4 දෙනාට කපලා දීලා මම යනවා. ගිහින් අර උඩා එදරක වැල හැමදාම වැල වරකා. ඒ ගෙදරට ගිහිල්ලා වැල කාලා තමයි මං 4 වෙනකල් වැඩ කරලා එන්නේ ගෙදරට. ගෙදරට එනකොට තාත්තා හැන්දෑවේ නුවර උදේ නුවර ගිහින් එයා බිස්නස් කරලා හාල් අරවා මෙවුවා ගෙන දෙනවා. මම ඔය 4 දිනකට හොඳට කාන්ද දීලා හදාපු දරුවෝ තමයි දැන් මගේ පුතා මට අහම කරන්නේ මගේ පුතා මොන විදිහකට මෙහෙම නපුරු වුණාද දන්නේ නැහැ. මෙහෙ ඉඳි හොඳට මගේ පුතා හිටියා. පාන්නේ අපි ඊට පස්සේ මගේ පුතා වුණා මගේ පුතා රත්තරන් පුතු තුන් දෙනෙක් මට ඉන්නේ මහත්තයා. ඒකේ දුවයි ඉන්නේ. ඉතින් ඒ පුතා මේ බුදු වුණා
දේවී වුණා නම් අනිත් ආත්මේ බුදු වේවා කියලා මම දරුවෝ 4 දෙනාටම මහත්ය ප්‍රාර්ථනා කරන්නේ. මං එක්කට කිරිත් එක්කට වතුරක් නෙවෙයි මහත්ය දෙකටම කිරි දීලා තමයි මං ওই දරුවෝ 4 දෙනාම හැදුවේ මහත්ය. දැන් ඒ කියාපු හොරතල් පුතා කියාපු ඒවා මට දී වෙනකොට මහත්ය මම මේ දෙරණ බැලෙන්ට යනවා මහත්ය. මට මොනවද දෙන්න එපා පුතේ. මට දෙන්න එපා පුතේ. මට කතා කරන්න පුතේ අම්මා කියලා අකුරු තුනක් කියන්න පුතේ. මං එතකොට පුතේ මං ඒ වෙලෙම මැරුණත් මට හිතට දුකක් නෑ. මගේ පුතා මට අම්මා කිව්වා. රත් මේ දේව බුද්ධ පුතේ වැදුවා නම් මං ඒ පුතේ මට අම්මා කියන්න ලැජ්ජාද. මම මේක තිබ්බට මහත්තයා මං ඒ කාලේ පුතාට කබර කිරි නෙවෙයි දුන්නේ මහත්තයා. හොඳ කිරි දුන්නේ මහත්තයා. ඒ කාලේ මට අම්මා කිව්වා නම් මගේ පුතා දැමුත් මට අම්මා කියන්න පුතේ. මට පාරේදී පාරේදී හම්බ වෙලා මම පුතේ මට අම්මා කියන්න මං එතකොට මම පුතාට ඊට වැඩි උතුම් දෙයක් නෑ පුතේ. මට නොකියන්නේ අම්මා කියලා. දරුවන්නේ සංඛා දුක් කවුද අම්මා දන්නේ නැතුව එහෙම නැත්නම් අම්මා නැතුව කොයිතරම් දෙනෙක් දුක් විඳිනවද? අම්මා කියන්න කෙනෙක් නැතුව කොයිතරම් දෙනෙක් ඉන්නවද? හැබැයි අම්මා කියලා කෙනෙක් ඉඳිද්දී අම්මට කබර කියන මේ දේවගතිවරයා ළඟට ඔබ තවත් යනවද? ඔබම තීරණය කරන්න. ඒ වගේම තමයි කතා කරන්න කියන්න සෑහෙන්න බොහොමයක් දේවල් තියෙනවා චරිත. ඔය රත්තරන් කිලෝ 6ට වඩා අම්මගේ වටිනාකමත් ඔය දේවගතිවරයට දැනෙනවා නම් අම්මට ඔහොම කරන එකක් නැහැ. කොහොමුණත් කියන දේවල් බොහොමයක් තියෙනවා. කාල වේලාව මතකම විතරයි තියෙන්නේ. ඔබතුමාට අපිට කියන දෙයක් තියෙනවා. දේවගතිතුමාට අපි විවෘත කරන මේ සංවාදය ඔබතුමා මඩ ගගහ කුණු හරපකීකේ තනින් තන යන්න නැතුව අපිත් එක්ක සංවාදයකට එන්න ඔබතුමාට විවෘත කරලා තියෙනවා. ඔබතුමා මේ සම්බන්ධයෙන් වැරදි හෝ නිවැරදි කාරණා ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන ඔබතුමාට අවස්ථාවක් ලබා දෙන්න. ඔබතුමාට අපි දවස් 3-4ක් තිස්සේ ඉඳලා අපි උත්සාහ ගත්ත ඔබතුමා අමතන්නේ හැම අවස්ථාවකම ඔබතුමා කරේ මග හරින එක විතරයි. ඔය වගේම net fm මේ වැඩසටහනට අපේ අප්‍රසාදය සහ අපි සම්බන්ධයෙන් අපි අවජාතකයන් කියලා පෝස්ටර් ගහලා එහෙම තැන් තැන් වල පෝස්ටර් ගහන වගේ වැඩ කරන්න ලැහැස්ති වෙන්න එපා. මොකද අපි දන්නවා පෝස්ටර් ගහනගේ වාහනේ නම්බරේ රියදුරු ඔක්කොම දේවල් ටික අපි දන්නවා. ඔහෙ වදිනකොට අපිට මෙහෙ ආරංචි වෙනවා. මෙහෙ පුවත්පත් දැන්වීම් දාන්න කන්තර වලට යනකොට මේ පැත්තෙන් අපිට ආරංචි වෙනවා. ඒ හින්දා ඔබගේ දේව බලය සහ අපගේ මනුෂ්‍ය බලය අතර මේ ගැටුමක් මේක තියෙන්නේ. ඒ හින්දා ඒ ගැටුමට අපි පුද්ගලික ආරෝපයක් නැහැ. හැබැයි මිනිස්සු රවට්ටල මේ වගේ බොරු කරනවා නම් අපි ඒ වෙනුවෙන් අපි ඒ කතා කරනවා. අපි පෙනී ඉන්නවා. අවසාන වශයෙන් කියන තියෙන ධර්මයට හා සත්‍යයට එරෙහි අහිකුණ්ඨක නිගණ්ඨකෙන් පරදා සත්‍ය හා ධර්මය ජයගන්නේ කියන එක පමණයි. ඔව් ඒ ඔබතුමාගේම වාක්‍යයක්. හැබැයි නිගණ්ඨයින් කිව්වේ ඇඳුම් නැති අය කවුද කියලා බලන්න. ඇඳුම් නැතුව ඉන්නේ. අපි නම් ඇඳුම් ඇඳගෙන පාරේ බහැලෙලි යන්නේ. ඔබතුමා තමයි ඇඳුම් නැතුව ඉන්නේ රත්තරන් පැලඳගෙන. ඒ වගේම තමයි කාන්තාවන්ට කියන්න තියෙන්නේ ඔබට යම් අතවරයක් අකරතැබ්බයක් වුණා නම් නොබියව අපිට කතා කරන්න. අපි ඔබේ රහස්‍යභාවය සුරකින්න. ඔබට වෙච්ච දේ අපිට කියන්න. 0773 876 114. මම චරිත්. මම නිලෝප. බැලුම් ගල The Viewpoint. කාලින සිදුවීමන්ශේ ඉදිරිපත් කිරීම බැලුම් ගල net fm